ජනාධිපති අනුරකුමාර දිසානායකගේ ඉල්ලීමක් අනුව දින 10ක් තිස්සේ ප්‍රදර්ශනය කෙරුණු දළදා දැක්ම අප්‍රේල් 27 වෙනිදා අවසන් වුණා. මේ අවසන් වීමත් එක්කම අපි දැකපු දේ තමයි ඒ පිළිබඳව ප්‍රශංසාවෙන්ම ගැරැයිලි චෝදනාද එල්ලවීම. මේ චෝදනා එල්ලවීමට ප්‍රධාන හේතුවක් වුණේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දළදා ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා බලාපොරොත්තු වෙමින් හිටියත් ඒ හැමෝටම මේ දළදා ප්‍රදර්ශනය නැරඹීම නොහැකි වීම. මෙහිදී විශේෂයෙන්ම මේ ප්‍රදර්ශනය නරඹන්න ගිහිල්ලා දින ගණනාවක් පාරවල් වල ඉඳලා පාරවල් වල නිදියගෙන වැසිකිලි කැසිකිලි පාසුකම් වලට අවස්ථාව නැතිව හිටපු මිනිසුන්ගේ චෝදනාව වුණේ ඔවුන් සාමාන්‍ය මිනිසුන් දළදා ප්‍රදර්ශනයේ සඳහා පෝලිං ගෑවිලා එසේ රස්තිය ආදු වෙද්දී හිරිහැර විඳිද්දී කරදර විඳිද්දී VIP නමින් අඳුන්වපු විශේෂ ප්‍රභූ පෝලිමකින් දළදා ප්‍රදර්ශනය නැරඹීම සඳහා වෙනත් විශේෂ පිරිසක්ට අවස්ථාව සලසා දීමයි. මේදී සිදු වී තිබුණේ විශේෂයෙන්ම දළදා මාලිගාවේ දියවඩ නිලමේතුමා දළදාව බාර මල්වතු සහ අස්ගිරි යන විහාරවල හිමිවරුන්ගේ පිරිස් සහ මේ දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ආරක්ෂාව සහ අනිකුත් සාමය රැකීමේ කටයුතු වල යෙදුණු හමුදාවේ සහ පොලිසිය නිලධාරීන්ගේ ඒ ලැයිස්තු අනුව විශේෂ දොරටුවකින් මේ විශේෂ දොරටුව කියලා කියන්නේ ඇත්තටම දළදා මාලිගාවේ පිටිපස දොරටුවෙන් පිරිස් ඇතුල් කිරීම. එතකොට ඔවුන් දින ගණනාවක් රස්තිය අඩු වෙන්නේ නැතුව ඊටාම පැය කිහිපයක් ඇතුළත දළදාව වන්දනා කරලා උන්ට යන්න අවස්ථාව ලැබුණා. එතකොට මේ පිරිස් ඇත්තටම කිසිම පොලිමකින් තොරව එක් පිරිසක් අස්ගිරි විහාරයට ගිහිල්ලා එතන ඉඳන් වාහන වලින් ගමන් කරලා තමයි මේ පොලිමට ආවේ. තව පිරිසක් මල්වතු විහාරයට ගිහිල්ලා එතන ඉඳන් වාහන වලින් තමයි මේ පොලිමට ආවේ. අනිත් පිරිස දළදා මාලිගාවේ දීවඩ නිලමේතුමාගේ නිල නිවසට ගිහිල්ලා එතන ඉඳන් තමයි මේ පොලිමට ආවේ. ඒ වගේම පොලිස් සහ හමුදාවට සම්බන්ධ පිරිස් මහනුවර තියෙන පොලිස් ක්‍රීඩාංගණයට ඇවිල්ලා එතන ඉඳන් වාහන වලින් තමයි මේ දළදාව වැඳීම සඳහා ආවේ. එතකොට අපි දන්නවා මේ දළදාව ගැන මේ ඉල්ලීම ජනාධිපති අනුරකුමාර දිසානායක කරනකොටම ඒ සම්බන්ධයෙන් ආපු විවේචනය තමයි තව දින කිහිපයකින් ඉදිරියේදී පැවැත්වීම නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා යම්කිසි වාසියක් අනුග්‍රහයක් ලබා ගැනීම සඳහා තමයි මේ ඉල්ලීම කරේ. ඒතර ඒ අනුව තමයි මල්වසුත් සහ අස්ගිරි මානා හිමිවරුන්ගේ කැමැත්ත ඇතුව මේ ප්‍රදර්ශනයට දින නියම වුණේ. කොහොම වුණත් මම අර මුලින් කිව්ව ආකාරයටම මේ දළදාව වැඳගත්තේ අය ප්‍රශංසා කරනවා වගේම එහිදී කරදර හිරිහැර වලට ලක් වෙච්ච පිරිස මෙන්ම දළදා ප්‍රදර්ශනයේ නැරඹීමට නොහැකි වූ පිරිස චෝදනා කරන්න පටන් ගත්තා ඔවුන්ට අවස්ථාව හිමි වීම සහ ඔවුන් හිරිහැරයට පත්වීම සම්බන්ධයෙන්. ඒතකොට මේදී නොපෙනෙනු දේ තමයි මේ දළදා ප්‍රදර්ශනයේ මෙහිම යනකොට අපි දන්නවා මේ අවුරුද්දේ තව මාස කිහිපයකින් දළදා මාලිගාවට සම්බන්ධ විශේෂ කාරණයක් සිදු වෙනවා. ඒ තමයි දළදා මාලිගාවේ දියවඩ නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. එතකොට මේ ඡන්ද විමසීමට විශේෂ පිරිසක් ඉන්නවා ඡන්ද දෙන්න. ඒ තමයි පැරණි උඩරට රාජධානියට අයත් රජමා විහාරවල විහාරාධිපති හිමිවරු. ඒ කියන්නේ මල්වතු සහ අස්ගිරි මහනාමිවරුන්ට අමතරව ඊට අමතරව මේ පැරණි උඩරට රාජධානියට අයත් දේවාල තියෙනවා 30 ගාණක්. මේ දේවාලවල බස්නායක නිලමේවරු ඊටත් අමතරව මේ පැරණි උඩරට රාජධානියට අයත් ප්‍රදේශ තියෙනවා. ඒවා මානුවර දිස්ත්‍රික්කයට සීමා වෙන්නේ නැහැ. මානුවර, බදුල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මාතලේ මේ ආදී දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට තමයි මේ ඡන්ද බලය තියෙන්නේ. ඒකෙදි තව විශේෂ කාරණයක් තියෙනවා. ඒ ඡන්ද බලයේදී යම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක කාන්තාවක් නම් ප්‍රාදේශීය ලේකම්වරියක් නම් ඉන්නේ ඇයට ඡන්ද බලය හිමි වෙන්නේ. අනිත් ඇයට තමයි ඡන්ද බලය හිමි වෙන්නේ. ඒකට අපි දන්න කාරණේ තමයි මේ දළදා ප්‍රදර්ශනයේදී දියවඩ නිලමේවරයා ඔහුගේ නිල් නිවසට ගෙන්නගෙන මෙසේ ඡන්ද බලයේ හිමි ගී පිරිසට මේ දළදාව වන්දනාමාන කිරීම සඳහා ඔවුන් විසින් නිර්දේශ කරන
තවත් ගීයන්ට මේ දළදාව වන්දනාමාන කිරීම සඳහා පහසුකම් සැලසීම තමයි මේ VIP නැත්නම් ප්‍රභූ පෝලිමෙන් සිදු වුණේ. එතකොට මේ ජනතාවගෙන් ආපු ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ ප්‍රදර්ශනය පටන් ගන්නකොට මේකට අනුමැතිය දෙනකොටම ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව අනුමැතිය දෙනකොටම මේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් කියන්න පටන් ගත්තේ මෙවර දළදා ප්‍රදර්ශනයේ VIP පෝලිම් නැහැ කියලා. නමුත් අවසානයේ සිදු වුණේ VIP පෝලිමක් නිර්මාණය වීම. එතකොට ආණ්ඩුව පාර්ශවයෙන් කිව්වේ මේක අපේ කන්ට්‍රෝල් එකකින් පිට සිදු වෙන්නේ මේ අපේ VIP පෝලිමක් නෙමෙයි කියන කාරණේ. ඒක ඇත්ත. ආණ්ඩුවේ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු දේශපාලන නියෝජිතයෝ කවුරුත් මේ VIP පොලිමේ ගියේ නැහැ. ඒ හින්දාම මම හිතන්නේ විපක්ෂයට සම්බන්ධ දේශපාලඥයන්ට සහ උන්ගේ කාටත් මේ VIP පොලිමට උන් එක්කුණෙත් නැහැ. උන් හයිලයිට් වෙයි කියලා. කොහොම වුණත් VIP පොලිමක් තිබුණා. ඒකෙන් මම හිතන්නේ අර ජනාධිපතිවරයා යම් විදිහට ඉදිරි මැතිවරණය සඳහා මේක යම් අනුග්‍රහයක් ලබා ගන්න දළදා වැන්දයි කියන බැතිමතුන්ගේ ඡන්ද තමන්ගේ ඒ දේශපාලන පක්ෂයට ලබා ගැනීම සඳහා ගත්ත උත්සාහයට යම් කැලලක් වෙද්දී අනිත් පැත්තෙන් මම හිතන්නේ දියවඩන නිලමේවරයා සාර්ථක වෙනවා. ඔහුගේ ඉදිරි දියවඩන නිලමේ නිලවරණය සඳහා මේක ඌට භාවිතා කරන්නට පුළුවන් වීම පිළිබඳව. ඉතින් ඒක තමයි ඇත්තටම මේ දළදා ප්‍රදර්ශනයේ තුල මම හිතන්නේ ජනාධිපතිවරයාගේ අරමුණ යට ගිහිල්ලා පරාද වෙලා නැත්නම් ඒකට කැලලක් වෙලා දියවඩන නිලමේවරයාට පුළුවන් වෙනවා උගේ ඉදිරි ඡන්දය සඳහා ඔහුට ඡන්දය දීමට නියමිත අයව යම් කිසි විදියකට ඒගොල්ලන්ට සංග්‍රහ කරලා ඉවරලා මේ දළදාව උන්ට ඊටාම ලේසියෙන් බලන්න අවස්ථාව ලබා දීලා ඌේ ඡන්ද දේශපාලනය සිදු කරගන්න පුළුවන් වෙනවා. ඒකෙදි මම හිතන්නේ ආණ්ඩුව Tamanට කොච්චර මේකේ සම්බන්ධයක් නැහැ කියලා කියන්න උත්සාහ කරත් මම හිතන්නේ අපි දන්න දේ තමයි මේ ප්‍රදර්ශනය සඳහා පාසුකම් සපයන්න උනේ ආණ්ඩුවට. ඒකට මුළු මහනුවර නගරයේම ආලෝක කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ඒ කටයුත්ත කරා. ඒවා මුදල් අය වෙන්නේ නැති වැඩ. ඊට පස්සේ මහනුවර මහනගර සභාවට උනා ඒ නගරයේ තියෙන වැසිකිලි කැසිකලු පාසුකම් ඇතුළු ඒ සියල්ලම දෙන්න. ඒ වගේම ගඟවටක් තෝරලේ ප්‍රාදේශ සභාවට උනා හට් නිර්මාණය කරන්න. යුද හමුදාවේ 6500ක විතර පිරිසක් කැඳවන්න වුණා. තවත් අතිරේකව කැඳවීම් කරන්න උවමනයි කියලා කිව්වා අවසන් දින කිහිපෙදී. පොලිසිය 10000ක පිරිසක් කැඳවලා හිටියා. ඒතර මේ සීළු පිරිස් වලට නවාතැන් දීම සඳහා විශේෂයෙන් මහනුවර නගරයේ තියෙන පාසල් 50ක් නගරේ සහ නගරයේ අවට තියෙන පාසල් 50ක් වහන්න සිදු වුණා දින 10ක් කාලයකට. එතකොට ඒ ළමයින්ට තමන්ගේ අධ්‍යාපනය මගහැරුණේ අධ්‍යාපන කටයුතු සඳහා ඉදිරියේදී සැලසුම් සකස් කරන්න වෙනවා. ගුරුවරුන්ට ඒ වෙනුවෙන් අතිරේකව මානසි වෙන්න වෙනවා. ඊට අමතරව අපි දන්නවා විශේෂ දුම්රිය සහ බස් රථ සේවා දාලා තිබුණා. ඒතකොට මේ සියල්ලක් වෙනුවෙන්ම වියදම නැත්තම් සම්පත් ඒ ඔක්කොම ආණ්ඩුව නැත රාජ්‍යය තමයි සැපයුවේ. නමුත් අවසානයේ උනේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමේ තිබුණු යම්කිසි අරමුණක් පරාජයටපත් වෙලා ඒකට කැලලක් ඇති වෙලා දළදා මාලිගාවේ නිලවරණයට අදාළ කාරණයක දේශපාලනයක් ඉටු වීම තමයි උනේ.